ප්‍රක්ටිකල් IT YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ cloud computing ගැන. මොකද්ද මේ cloud computing කියන්නේ? cloud computing ගැන මේ ඇති වෙලා තියෙන කතා බහ මොකද්ද කියන එක මම මේ පිළිබඳවම කලිනුත් වීඩියෝ එකක් කරා. නමුත් ජෙනරල් ඩිස්කෂන් එකක් කරේ නැහැ. දැන් අද මම brief history එක කියන්නේ අතීතයේ සහ cloud computing වල වර්තමානය ගැන සහ අලුතෙන් එන්න තියෙන ටෙක්නෝලොජීස් සම්බන්ධව පොඩි ඩිස්කෂන් එක කතා බහක් කරන්න යන්නේ. ඉතින් මම හිතනවා පෙනංගින මාලිල ඔක්කොම මේකෙන් යමක් ගයි දැකගෙන ගයි කියලා මොන හරි තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. channel එකට subscribe කරලා මට support එකක් දෙන්න. වීඩියෝස් ඉස්සරහටම කරගෙන යන්න. ඉතින් අපි අද කතා කරන්නේ cloud computing ගැන. මොකද්ද මේ cloud කියන්නේ බලාපොරොත්තු වෙන්න පොළොවේ තියෙන දෙයක්. අපි එහෙනම් යමු වීඩියෝ එකට. දැන් අපි බලමු මොකක්ද මේ cloud computing කියන්නේ කියලා. cloud computing මුලින්ම concept එක නැත්නම් මේ idea එක ඉස්සෙල්ලම එළියට එන්නේ 2006 කියන වර්ෂය ඇතුළත. මේකේ මූලික සිද්ධාන්තය වෙන්නේ ඔයගොල්ලන්ට පුළුවන් නැත්නම් හැමෝටම මේ වෙලාවට නම් එළිය ගොඩක් cloud service providers ලා ඉන්නවා. මේක ඇත්තටම වෙන්නේ තමන්ගේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් අවුට්සෝස් කරන එක. කියන්නේ තමන්ගේ ඔෆිස් එකේ හරි ගෙදර හරි කොහේ තියෙන සර්වර් එකක් වෙන්න පුළුවන්, කම්පියුටර් එකක් වෙන්න පුළුවන්, printer එකක් වෙන්න පුළුවන්. නැත්නම් වෙන ඕනම ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩිවයිස් එකක් වෙන්න පුළුවන්. මේක අවුට්සෝස් කරනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය වෙන්නේ නැහැ ඒ අවශ්‍ය උපාංග නැත්නම් ඒ ඩිවයිස් එකේ සර්විස් එක අපේ තැනක හොස්ට් කරගෙන. කියන්නේ අපේ ඔෆිස් එකේ හරි කොහෙද හරි අපි සල්ලි දීලා අරගෙන ඒක එතන තියාගෙන ඒක නඩත්තු කරගෙන ඒක වියදම් බලාගෙන ඒකට වෙනම කෙනෙක් රස්සාවට අරගෙන එයාට ඒ බාර දීලා එයාට පඩි ගෙවගෙන ඒ දේවල් අවශ්‍ය නැහැ. අපි කරන්නේ මේ සර්විසස් සහ මේ ඉක්විප්මන්ට්ස් තියෙන අයට යම්කිසි මාසයක හෝ දවසක ගෙවීමක් කරලා ඒ අවශ්‍ය දේවල් ටික අපි ලබා ගන්න. සර්විසස් ටික අපි ගන්න එක තමයි මූලික සිද්ධාන්තය cloud computing. cloud computing කියන්නේ ඇත්තටම සරලව ගත්තොත් තව කෙනෙක්ගේ කම්පියුටර් එකක් ඔයා සල්ලි දීලා ඇක්සස් කරනවා නැත්නම් ඔයා පාවිච්චි කරනවා වගේ. නැත්නම් තව කෙනෙක්ගේ රෙන්ට් එක කියන කන්සෙප්ට් එකම තමයි. බොහොම සරලව ගත්තොත් ඔයගොල්ලෝ වෙන කෙනෙක්ගේ වෙන ආයතනයක තියෙන ඇසට් එකක් අරගෙන තමන්ගේ කාර්යභාරය ඉටු කර ගැනීම සඳහා මේක යොදා ගන්නවා. ඒක තමයි සරලව කිව්වොත් cloud computing වල මූලධර්ම. එතකොට මේ cloud computing ඊට වඩා තව දුරට යනවා. නමුත් මම බොහොම සරලවද කියන්නේ cloud computing මුලින්ම ලෝකෙට ඉන්ට්‍රොඩියුස් වුණේ 1900 ගණන් වල වගේම ඊට පස්සේ 2000 මුලින්ම cloud computing ලෝකෙට ඉන්ට්‍රොඩියුස් කරේ Amazon කියන කම්පැනි එකෙන්. Amazon කම්පැනි එකෙන් තමයි මුලින්ම cloud infrastructure outsource කරන process එක ලෝකෙට හඳුන්වලා දුන්නේ. ඉතින් එදා ඉඳන් ලෝකෙ පුරාම මේ cloud computing ඉක්මනට වර්ධනය වෙන්න ගත්තා. ඒකට ගොඩක් හේතු තියෙන ඇවිල්ලා මූලිකවම කතා කරොත් සාමාන්‍ය පටන් ගන්න කම්පැනි එකකට ස්ටාර්ට්අප් එකකට අලුතින් ගන්න පොඩි කම්පැනි එකකට ලොකු සර්වර් එකක් අරගෙන නඩත්තු කරන්න. එතකොට ඒවට වෙනම යන AC cost එක කරන්ට් බිල් එක ඔක්කොම ගෙවාගෙන ඒගොල්ලන්ගේ මූලික පටන් ගන්න බිස්නස් එක කරන් යන්න අමාරුයි. එතකොට මේ cloud infrastructure outsource කරන එකේ තියෙන මූලිකම දේ තමයි හිතන්නකෝ ඔයා ස්ටාර්ට්අප් කම්පැනියක් ඔයාගේ ප්‍රොඩක්ට් එක හරි සර්විස් එක ඇවිල්ලා software එකක් කියලා. ඔයා මේ software එක host කරගෙන ඒකට වෙනම server එකක් maintain කරගෙන ඒකට electricity අර මේ ඔක්කොම ගෙවාගෙන කරනවට වඩා ඔයාට ගොඩක් ලේසි මේ වගේ cloud service provider කෙනෙක් ගාවට ගිහිල්ලා එයාගෙන් ඔයාට අවශ්‍ය capacity එක නැත්නම් performance තියෙන server එක hire කරලා ඒකෙන් ඔයාගේ වැඩි කරගන්න එක ස්ටාර්ට්අප් කම්පැනි ගොඩක් ලාභයි. ඒ වගේම මේ cloud services provide කරන කට්ටිය ඔයගලන්ට 99.99% uptime එකක් guarantee කරනවා. ඒ කියන්නේ ගොඩක් කරන්නේ මේව down වෙන්නේ නැහැ. ඉස්සරම ඒ ප්‍රවණතාවයව දැන් නම් down වෙන්නේ නැහැ. මොකද ගොඩක් redundancy හැමතැනම තියෙනවා. ලෝකෙ පුරාම global centers තියෙනවා. ඉතින් ඔයාගේ traffic වෙලෙත් නැති වෙන්නේ නැහැ. ඔයාගේ servers down වෙන්නේ නැහැ. live replication වගේ ගොඩක් ටෙක්නෝලොජිස් තියෙන ඇවිල්ලා
එක නිසා එහෙම වෙන්නේ නෑ. නමුත් ඒ වාසි සහ ඒ වාසි තියෙන නිසා තමයි ගොඩක් කලව් කම්පියටිං ඉක්මනටම දියුණු වෙන ගත්තේ. ඉතිං කලව් කම්පියටිං ගැන ඕගොල්ලෝ මන්දන්නවා ගොඩක් ඉන්ට්‍රස්ට සමරක් ඇදනටමත් ඒ වගේ තැන්වල් වැඩ කරනවත් ඇති. Amazon තමයි ෆස්ම කලව් සර්විසස් එලියට දාපු කට්ටිය කලව් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එලියට දාපු කට්ටිය. ඉතින් Amazon යූස් කරලා තියෙනවා මම. Amazon වල ලොකු ලස්සන ඉන්ටර්ෆේස් එකක් නැති වුණාට Amazon තමයි දැනට තියෙන බෙස්ම මගේ පර්සනල් ඔපිනියන් අනුව හොඳම කලව් සර්විසස් නැත්නම් කලව් සර්විසස් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හැමදේම තියෙනවා. Amazonලා තම අවුරුද්දටම සැරයක්ම ඒගොල්ලන්ගේ අලුතෙන් සර්විසස් එලියට දානවා. ඒගොල්ලන්ගේ රීඉන්වෙන්ට් කියලා පොඩි සමිට් එකක් වගේ තියෙන. සමිට් එකේදී ඒගොල්ලෝ හැම අවුරුද්දේම අලුත් දේවල් එලියට දානවා. අනිත් සර්විස් ප්‍රොවයිඩර්ස් උත් එහෙමයි. නමුත් Amazon highly recommended. Amazon ලගේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා AWS certified professionals වෙන්න. ඒ කියනවා ජොබ් එකකට යනවා නම් ඒ වගේ සර්ටිෆිකේෂන් එකක් කරගෙන Amazon platform එක වැඩ කරන්න යන එක තමයි හොඳම දේ. ඉතින් ඒකත් මම ඉස්සරහට කතා කරන්න මොනවද මේ qualifications සම්බන්ධව. ඊට පස්සේ ගොඩක් කරලියට ආවා Microsoft ලගේ Azure platform එක. Azure cloud platform එකක්. දැන් මේ cloud platforms කිව්වම මූලික සිද්ධාන්තය වෙන්නේ ඒගොල්ලන්ගේ සර්විසස් සහ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් අපි හයර් කරාට මේකේ තව ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ ඔයාට APIs හයර් කරන්න පුළුවන්. ඔයාට දැන් අලුතෙන් ඉන්ස්ටන්ස් එකක් කියන්නේ බොහොම සරලව කිව්වොත් ඔයාට හිතන්නකෝ ඔයාට කම්පියුටර් එකක් අරගෙන ඔපරේටින් සිස්ටම් එක දාලා OS එක ඉන්ස්ටෝල් කරනවා කියලා. ඒ වගේම ඉන්ස්ටන්ස් එකක් කියන්නේ ක්ලවුඩ් එකේ නැත්නම් වෙන කෙනෙක්ගේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වල එයාගේ අවශ්‍ය පර්ෆෝමන්ස් අරගෙන නැත්නම් ඒ කම්පියුටර් එක කැපැසිටි එක අරගෙන ඔයා එකට අවශ්‍ය ඉන්ස්ටන්ස් එක OS එකත් එතනින්ම ගන්න පුළුවන්. Windows වෙන්න පුළුවන්, Linux වෙන්න පුළුවන්, තව ඕන දෙයක් වෙන්න පුළුවන්. ගොඩක් ඉන්ස්ටන්සස් තියෙනවා. අරගෙන ඒක ඉන්ස්ටෝල් කරලා ඒ හදාගන්න ඒ එන්වයරන්මන්ට් එකට අපි ඉන්ස්ටන්ස් එකක් කියලා කියනවා. ඉතින් ඔය ටර්මිනොලොජි මේ භාෂාව තමයි ක්ලවුඩ් කම්පියුටිං වල යූස් වෙන්නේ. ඉතින් ඒක තමයි බොහොම සරලව ගත්තොත් ඉතිහාසය සහ සරල අදහස ක්ලවුඩ් කම්පියුටිං වල. එතනින් එහාට අපි කතා කරනවා නම් ක්ලවුඩ් කම්පියුටිං දැනට ගොඩක්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ Amazon තියෙනවා එක නම්බර් එකට. එතනින් හරි ගියාම Azure තියෙනවා. මම දැක්කා Alibaba කම්පැනි එකේ Alibaba cloud platform එක දාලා Google ලගේ තියෙනවා cloud computing. මේ හැම එකම ඔයගොල්ලන්ට try කරන්න පුළුවන් free of charge. YouTube එකේම ගොඩාක් tutorials තියෙනවා. ඉන්ටර්නෙට් එකෙන් ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. ඒ හැමදේම refer කරන්න. ඒ හැමදේම හොයලා බලන්න. free of charge කියන්නේ ඔයගලන්ට ඩෙබිට් කාඩ් එකක් හරි ක්‍රෙඩිට් කාඩ් එකක් හරි තියෙන්න ඕනේ. මොකද ඒකෙන් සල්ලි කපන්නේ නෙමෙයි ඒගොල්ලෝ වැඩේ කරන්නේ. දැන් ඔයා Amazon වලට Amazon site එකට ගිහිල්ලා free tier නැත්නම් 30 days හරි 60 days හරි ඔයාගේ account එක හදද්දී ඔයාට කාඩ් එක ඉල්ලනවා. ඒ කාඩ් ඩීටේල්ස් දැම්මම ඔයාගෙන් ඩොලර් එකක් කපලා අපහු ඒ ඩොලර් එක ඔයාගේ account එකට අපහු ඇඩ් කරනවා. ඒක ඔයාගෙන් charge වෙන්නේ නැහැ. ඒක ඒගොල්ලෝ කරන්නේ ඔයා legitimate user නැත්නම් ඔයා හරි නිත්‍යානුකූල හරි user කෙනෙක් කියලා identify කරගන්න කරන පොඩි verification එකක් නිසා. නැත්නම් ඔයාගේ සල්ලි කපන්නේ නෙවෙයි. එතකොට ඒ දවස් 30 ඇතුළත හරි දවස් 60 ඇතුළත හරි ඔයාලට cloud computing ගොඩක් explore කරන්න පුළුවන්. කරලා බලන්න. cloud එකේ instance එකක් හදන්න හදලා වෙබ්සයිට් එකක් cloud එකේ host කරලා බලන්න. නැත්නම් ඔයාගේ මොකක් හරි develop කරපු SKD එකක් තියෙනවා නම් JKD එකක් තියෙනවා නම් ඒක දාලා බලන්න. දාලා ඒ application එක cloud environment එක run වෙනවද බලන්න. මේ හැමදේම මම ඉස්සරහට tutorials ගියන ඔයගලන්ට කොහොමද මේ deployment කරන්න හැටි ඒ වගේම development කරන්න හැටි ගැන මම developer කෙනෙක් නෙවෙයි. නමුත් මම deployment area එක ගැන ඔයගලන්ට කියලා දෙන්න. එතකොට ඒ දේවල් කරන්න හැටි අපි ඉස්සරහට කතා කරනවා. ඉතින් මේ දේවල් කරලා බලන්න. මොකද අනිවාර්යයෙන්ම ඊළඟ අවුරුදු 100 200 ඇතුළත නැත්නම් අපිට ලංකාව කතා කරොත් ඊළඟ අවුරුදු 5 සහ 30 ඇතුළත cloud computing ලොකු development එකකට යනවා. විශේෂයෙන්ම දැන්
ඔෆිස් එන්වර්මන්ට් එකේ ගොඩක් Office 365 කියන cloud platform එක Microsoft Exchange, Azure, Amazon, එතනින් එහාට ගියාම ගොඩක් දේවල් තියෙනවා. SharePoint, Microsoft platforms තියෙනවා ගොඩක් use කරනවා ලංකාවේ නම්. ඒ වගේ cloud technology එක තමයි ඉස්සරහට එන්නේ. එතකොට ඒ ගැන යම්කිසි දැනුමක් අපි හැමෝටම තියෙන එක හොඳ නිසා තමයි මම හිතුවේ අද මේක ගැන කතා කරන්න ඕනේ කියලා. ඉතින් මේක ජෙනරල් ඕපන් එන්ඩ් ඩිස්කෂන් එකක්. මම හැමදේම දන්නෙත් නෑ. මට වඩා දන්න කට්ටිය ඉන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ටත් පුළුවන් මේ ඩිස්කෂන් එකට සම්බන්ධ වෙලා මගේ වැරදි අඩුපාඩු තියෙනවා නම් හදන්න. ඒක ගැටලුවක් නැහැ. ඉතින් සරලව අද අපි ඩිස්කෂන් එකේ කතා කරේ මේක ක්ලවුඩ් කම්පියුටින් කියන සිද්ධාන්තය මොකක්ද? මේකේ ඉතිහාසය මොකක්ද? මේකේ දැනට ඉන්න টොප් ප්ලේයර්ස්ලා කවුද? සහ මේකේ අපිට කරන්න පුළුවන් යම් දේවල් මොනවද කියන එක. එතකොට තව ඉස්සරහට කතා කරොත් ක්ලවුඩ් කම්පියුටින් වල දැන් ඉස්සර අපි ටේප් බෑකප්ස් තියාගන්නවා අපේ සිස්ටම්ස් වල ඩේන් ප්‍රොසෙස් එකක් කරනකොට. දැන් එහෙම නැහැ. දැන් ක්ලවුඩ් බෑකප් සොලියුෂන්ස් තියෙන ඕන තරම් virtual environments වල virtualized firewalls තියෙනවා, virtualized UTMs තියෙනවා. එතකොට real infrastructure ඔයාලට ගෙනල්ලා ඔය කම්පැනි එකේ හයි කරගෙන වෙනම firewall එකක් run කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට instance එකක් අරගෙන ඒක through ඔයාලගේ traffic යවන්න පුළුවන්. virtual networks තියෙනවා, ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ හැමදේම අපි ඉස්සරහට කතා කරනවා. මේ general discussion tab මේ වීඩියෝ සීරීස් එක ඇවිල්ලා මූලිකවම මම කරන්නේ ඔයගලන්ට පොඩි අයිඩියා එකක් දෙන එක. මොකද්ද මේ කියන සම්බන්ධ. ඒතකොට ඒක සම්බන්ධ මේ කතා කරන ජෙනරල් ඩිස්කෂන් එක සම්බන්ධ ස්පෙෂලායිස්ඩ් වීඩියෝ සීරීස් එකක් මම වෙනම අප්ලෝඩ් කරගෙන යනවා. මගේ ප්‍රැක්ටිකල් IT YouTube channel එකට ගිහිල්ලා ප්ලේලිස්ට්ස් වලට ගිහිල්ලා බලන්න වෙනම මම හදලා තියෙනවා. තව වීඩියෝස් එන්න තියෙනවා ඉස්සරහට. ඒ හැමදේම දාන්න. එහෙනම් අදට මම හිතනවා මේක සරලව ඉවර කරන්න. මොනහරි ඉෂුස් මොනහරි ප්‍රශ්න මොනහරි දෙයක් තියෙනවා නේ මට මේල් කරන්න පුළුවන්. නැත්නම් මගේ Facebook page එක practical ITS like කරන්න. ඒකෙන් මාව direct inbox එන්න පුළුවන්. ඒ වගේම මගේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න මට support එකක් දෙන්න. මේ වීඩියෝස් ඉස්සරහට කරගෙන යන්න. වීඩියෝ share කරන්න, like කරන්න, සහ comment කරන්න. එහෙනම් අදට ඔයගලන්ගේ සමගන්න මොනහරි දේවල් තියෙනවා අනිවාර්යයෙන්ම contact කරන්න. ඉස්සරහට වීඩියෝ series එක අනිවාර්යෙන් මේ කන්ටිනියු වෙනවා. ක්ලවුඩ් කම්පියුටින් ගැන සරල අදහසක් තමයි අද අපි නවත්තන්නේ. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා.